සුබ උදෑසනක් වේවා ඔබ සියලුම දෙනාට. මේ මල් වරුසාවත් අරගෙන මෙන්න මේ වෙලාවේ අපි යන්නේ මිහින්දියාස් බතික් ආයතනය නරඹන්න. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මිහින්දියාස් බතික් ආයතනය කොහොමද වැඩ කරන්නේ කියලා. ඔන්න ඉතින් අපි ආවා ආයතනයේ ඇතුළට. ඉතින් ඔබට ප්‍රවේශ වෙනකොටම මේ දකින්නට ලැබෙන්නේ මිහින්දියාස් ආයතනයේ විසින් හදාගෙන තියෙන සාර නිෂ්පාදනය සඳහා යකඩින් නිර්මාණය කරලා තියෙන ෆ්‍රේම් එක. ඉතින් මේ ෆ්‍රේම් එකේ රඳවලා තියෙන්නේ මේ අද දිනයේ මම නිර්මාණය කරමින් ඉන්න සාරිය. ඒකේ ලස්සන නලගන රූපයක් තමයි හදලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඔබට පේනවා ඇති මේ මගේ ශාලාව ඇතුළෙම මම වැල් බැඳලා තියෙනවා. මොකද මේ ප්‍රදේශය වැසි සහිත කාලගුණික ලක්ෂණ තියෙන නිසා ඉතින් ආයතන ඇතුළෙම වැල් බැඳලා ආරක්ෂිතව සාරි වේලා ගැනීමට ඒ ටික නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඊළඟට මේ පේන්නේ අපි බතික් නිෂ්පාදනය සඳහා ගන්න ඉටි රත් කර ගැනීම සඳහා ඉටි රත් කරන ලිප. ඒ වගේම ඇතුළට යනකොට ඔන්න ඉන්නවා අපේ අබේ අයියා. අබේ අයියා ඉතින් මගේ බතික් වැඩවලට හැම වෙලේම උදව් කරනවා. අපේ ලසන්ති මහත්මිය මොනවාද මේ කරමින් ඉන්නේ කියලා අපි අහලා බලමු එයාගෙන්ම මොකද මේ කරන්නේ කියලා. මම මේ දැන් නිර්මාණය කරන්නේ හැඩතල වලින් පාට 3ක ගාන දෙකක් තමයි මේ නිර්මාණය කරන්නේ. ඒක තමයි. හරිම ලස්සනයි. දැන් හරි ලස්සනට ඉටි දානවා. ලස්සනට ඉටි රූප අඳින්න පුළුවන්. ඉතින් ගොඩාක් මගේ වැඩ කටයුතු වලට සහයෝගය දෙනවා, උදව් කරනවා. බොහොමත්ම ස්තුතියි එතුමියටත්. ඊළඟට අපි යනවා මගේ මිහින්දියාස් ආයතනය තුල ගබඩා කාමරයට. ඉතින් මේ ගබඩාව තුල සාර නිෂ්පාදනය සඳහා ගෙනහලා තියෙන සුපර් ඔයිල්, නෝමල් ඔයිල්, රෙදි මෙටීරියල් එතන තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා පාටින් ගෙනහලා තියෙන සාර නිෂ්පාදනය සඳහා ගෙනත් තියෙන රෙදි. ඒ වගේම මෙතන තියෙනවා ගවුන් නිෂ්පාදනය සඳහා ගන්න සුපර් ලෝන් රෙද්ද. ඒ වගේම සිල්ක් මෙටීරියල් ටිකකුත් මං ගෙනහලා තියෙනවා. මෙතන තියෙනවා මගේ නිෂ්පාදනය කරන ලද සාරි, ගවුන් රෙදි, සරං, ලුංගි ආදී දේවල් මෙතන තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මගේ ඉටි ටික ගබඩා කරලා තියලා. ඊළඟට මෙතන තියෙන්නේ ඉටි කටයුතු අවසන් වෙලා ඩයි බාත් එකට අරගෙන යන්න සූදානම් කරලා තියෙන සාරි ටික. ඉතින් නැවතත් දවසක අපි ඔබට මේ වගේම වීඩියෝවක්කින් හමු වනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතියි.